අද අපි freshfood.lk වෙතින් ඔබට පෙන්වන්නේ සාම්ප්‍රදායික ඇඹුල් තියල් ව්‍යංජනයක් සාදා ගන්න ආකාරයයි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ කීල් සුපර් ෆ්‍රෙෂ් කුකුල් මස් ග්‍රෑම් 500ක්, ගොරකා පේස්ට් මේස හැඳි 2ක්, ගම්මිරිස් මේස හැඳි 3ක්, සුදු ලූණු පේස්ට් මේස හැඳි 2ක්, ඉඟුරු පේස්ට් තේ හැඳි 2ක්, අඹරාගත් කරපිංචා තේ හැඳි 2ක්, අඹරාගත් අමු මිරිස් තේ හැඳි 2ක්, කරදමුංගු කුඩු තේ හැඳි කාලක්, ලූණු මේස හැඳි 2ක් සහ වතුර මිලිලීටර් 250ක්. මුලින්ම ගොරකා පේස්ට්, ගම්මිරිස්, අඹරාගත් අමු මිරිස්, ඇඹරු කරපිංච භාජනයකට දමා හොඳින් අනා ගන්න. පසුව ඉඟුරු, සුදු ලූණු පේස්ට් සහ ලුණු දමා හොඳින් අනා ගන්න. දැන් මෙම මිශ්‍රණය කුකුල් මස් කැබලි වල ගා ගන්න. මේ වැටි ඇතිලියක අතුරා වතුර දමා ගන්න. දැන් මෙය ඉස්ම හින්දෙන තුරු මදගින්නේ පිස ගන්න. කීල් සුපර් ෆ්‍රෙෂ් කුකුල් මස් සමගින් මෙම ආහාර වට්ටෝරුව අත්හදා බලන්න. දැන් අපේ රසවත් ඇඹුල් තියල් එක සූදානම්.